යා සැපට නමල ගන්න හදන්න කියලා හිතාගෙන. ඔව්. අයියෝ. ඉක්මන් කරන්න. අනේ සුනේ පෙච්චර ගෙවල් කරන්න ඉඩ දෙන්න එපා. ගිනගන්න. ඔක් දාන්න පැත්තක. සේන බියුද? සේන අදිපති. ඔක් දාන්න පැත්තක. වවෙතර සබක් ගාලා හොත සොද්ද බයි. තවත් තුලනවා. අරක නැතුව ගියා. මොකක්ද? ඒක නෑ කොහෙද? ටික බඩේ බේ. හරිනේ. දැන් හරි දැන් නැගිටපන්. සුදෙක්. ගඩ. ඔව් මොකද කගේ අඳුම. මොකද කරන්නේ? මේ මනසේ උණු හොදලා ඉන්නකද මඩේ නගලන්න පට ගන්නේ. ඔබ පිටපන්. ගඩ. දෙන්න හොඳ ඇඳුම. ඒක තමයි රාජකීය ඇඳුම. තියෙන ඇඳුම. කාකාව තින්නද? ඔව්. කොහොමද අඳුම? අපේ පොල්ල තියෙනවා. මේක කම්මැලිව දැක්කම හරියට. ඔව්. සුදෙක්. මේක තමයි ඇඳුම. ඔබට ගැලපෙන්නේ ආරිෂ්ඨ මේකයි. මේ වංශයට ගැලපෙන එක. ඔව්. ඔව් වංශයට ගැලපෙන එක. ඔබලා මහලකු වංශකාරයනේ. මම දැක්කද සුදෙක් කරපු හිහියර කුලේ පහත් කුලුනේ කියලා. ඔක නවත්ත ගන්න. කොටද මන් යම්මර මේ ඔක මොකේට ගන්නද සුදෙක්? ඔක එකක් ඉස්සරහින් එකක් පිටිපස්සේ. ඒක අහුවද වැඩක් මෙයාට? තාම ඉන්නේ මෙයා. කියලා කිව්වා තමයි රාජමන්දිර ඉන්න පුළුවන් කියලා. වචන වලට පිටිපස්සේ. දඟලේ ඉන්න පොඩ්ඩක් වුණා. කොලම මෙයාගේ. ඔව්. ඊට පස්සේ මේක මාදිර ගයපො. ඔව්. ඔය ගැට ගැහුව මොකද්ද? ඔය ගෙඩිය මොකද්ද කියලා දන්නවද? ඔක තමයි වංශ ගෙඩිය කියන්නේ. ඔව්. වංශ ගෙඩිය. නැකන්වත් ඉන්නේ. ඔව්. මේක මොකද්ද දන්නවද? මේක තමයි ඔයගලගේ වංශ පොල්ල. වංශ පොල්ල. මේක මොකද කරන්නේ? ඔව්. මේක වංශ ගෙඩියට දාලා කබල් ගාපම වංශේ. කමගම. එහෙනම් වංශේ. අපි හැමෝම එකම જાතිය මිනිස්සු කියලා හිතන්න තිබුණා ඔයිට කලින්. ඔය ටිකක් තුටුවක් ගන්න. ඔව් මේක දෙක ගහලා මේ පොල්ල නවලේ වදිනවා. සුදෙක් වකරම. මෙන්න අන්න පොඩි තියලා ඔලුවඩු තියන්න. ඊපස්සේ මේක නැහැටි බලමුකෝ. ඔව්. හයි කවදාවත් දෙකට ඔව් කියන්න ඕනේ. අය කවදාවත් වංශ කොහේ මේ පුතුව. හරි. දැන් මේ මහඟයි නේ. මොකද්ද කබල් ගන්නෙ? මොකද? ඔව්. වංශේ වංශේ. කබල් ගන්න. එන කබල් දාගෙන හොම්මම අපි එකම જાතියක් කියලා වංශේ කබල් ගන්න. ඔව්. එන කපිය. පූජා. අපි